Good evening, ඔගොල්ලෝ හැමෝටම Crown Corporate Campus එකේ certificate course in bookkeeping මෙන්න මේ practical bookkeeping course එකේ course induction session එකට තමයි ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ session එකේ ඇත්තටම object එක මේ course එක follow කරන්න කැමැති දැනටම register වෙලා ඉන්න වගේම register වෙන්න follow කරන්න කැමැති ඕගොල්ලොන්ට මේ කෝස් එක ගැන ෆුල් ඩීටේල් කන්ටෙන්ට් එක ගැන පැහැදිලි කිරීමක් දෙන්න. ඉතින් මම හිතනවා මේ වෙලාවේ ජොයින් වෙලා ඉන්න ඒ වගේම මේ වීඩියෝ එක බලන්නේ ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ දැනට වර්ක් කරන අය වෙන්න පුළුවන්, මොකක් හරි ජොබ් එකක ප්‍රයිවට් සෙක්ටර් වෙන්න පුළුවන්, ගවර්න්මන්ට් සෙක්ටර් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැනට ඔයා වර්ක් කරන්නේ නැති හැබැයි ඉදිරියේදී ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය වෙන්න පුළුවන්. ඉතින් මේ හැමෝටම ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ ඉන්න අපි හැමෝටම අපේ බේසිකලිම තිබිය යුතු මේ එක්ස්පීරියන්ස් එකක්, ස්කිල් එකක් තමයි මෙන්න මේ බුක් කීපින් එක්ස්පීරියන්ස් එක කියන එක. ඉතින් ගොඩක් දෙනෙක් ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ වැඩ කරලා තිබ්බත් සමහරක් විට ඕවරෝල් කම්පනි එකක account set එකක් හදන එක ගැන හරි ඕවරෝල් අයිඩියා එකක් නැතුව ඇති. සමහරක් විට ඔයා දැනටම වර්ක් කරනවා ඇති. ඔයා කරන්නේ කම්පනි එකේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකක කම්පනි එකක ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ එක ස්පෙસિෆික් ටාස්ක් එකක් විතරක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරක් විට ඔයා කරන්නේ බැංක් රිකන්සිලියේෂන් කරන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කරන්නේ පේමන්ට් හැන්ඩල් කරන එක විතරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කරන්නේ කම්පනි එකේ accounting account receivable AR part එක handle කරන එක වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක්ට overall idea එකක් overall working experience එකක් හම්බෙන්නේ නැහැ ගොඩක් තැන් වලින්. ඒ වගේම ඔයා කම්පනි එකකට යන්න ගියාට පස්සේ සාමාන්‍යයෙන් small and medium enterprise එකක accountant විදියට account executive කෙනෙක් විදියට එහෙම නැත්නම් ඔයා කම්පනි එකක accounts part time handle කරන්න හරි අනිවාර්යෙන් ඔයාට මෙන්න මේ overall finance operation එක ගැන එහෙම නැත්නම් මේ bookkeeping overall bookkeeping process එක ගැන පැහැදිලි idea එකක් තිබිය යුතුයි. ඉතින් අන්න ඒ gap එක fill කරන්න තමයි Crown Corporate Campus එකේ මේ practical bookkeeping course එක අපි කරන්නේ. හරිද? එතකොට මේක අපි batches ගණනාවක් කරන course එකක්. එතකොට අපේ ඊළඟ batch එක තමයි අපි මේ month එකෙන් අපි මේ විදියට start කරන්නේ. හරිද? එතකොට සමහරක් විට ඔයගොල්ලෝ Crown Corporate Campus එක ගැන දන්නව ඇති, දන්නේ නැතුව ඇති. දන්නේ නැති අයට පොඩ්ඩක් කිව්වොත් Crown Corporate Campus කියන්නේ දැනට ගත්තොත් එහෙම ගොඩක්ම finance sector එකේ අර අපිට ඒ කියන්නේ ඔයාට ඩිග්‍රී එකකින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකකින් කවර් වෙන්නේ නැති ගොඩක් ප්‍රැක්ටිකල් ෆයිනෑන්ස් ඒරියාස් වල නොලෙජ් එක ස්කිල් එක දෙන ප්‍රෝග්‍රෑම් ගණනාවක් කන්ඩක්ට් කරන ආයතනයක් තමයි Crown Corporate Campus කියලා කියන්නේ. ඉතින් අපි කෝසස් ගත්තොත් එහෙම ගොඩක්ම මේ ෆයිනෑන්ස් සෙක්ටර් එකකට ස්පෙෂලායිස් වෙලා තියෙනවා දැනට. ඉතින් ඒ අතරේ Crown Campus එකේ තියෙන practical tax පැත්තට තමයි ගොඩක්ම courses තියෙන්නේ. practical tax course එකක් තියෙනවා, VAT course එකක් තියෙනවා, RAMIS training එකක් තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට ගියපුවාම payroll management, advanced excel මෙන්න මේ වගේ ගොඩක්ම finance sector එකේ ඉන්න අයට වැදගත් courses කරන ආයතනයක් තමයි Crown Campus කියන්නේ. ඉතින් මේ Crown Campus එකේ තවත් එක ප්‍රායෝගික ප්‍රැක්ටිකල් කෝස් එකක් තමයි මේ bookkeeping course එක. ඉතින් ගොඩක් දෙනෙක්ට ඕනේ මේ කෝස් එකේ මොනවද කරන්න කියන එක. ඉතින් අන්න ඒක තමයි මට මේ සෙෂන් එකේදී විශේෂයෙන්ම කියන්න ඕනේ උනේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ අපි කම්පනි එකක accounts හිතන්නකෝ ඔයා accountant කියලා හිතුවොත් ඔයා කම්පනි එකේ accountant විදියට ඒ කම්පනි එකේ ප්‍රායෝගිකව වෙන්නේ මොකද්ද? ඒ කම්පනි එකේ day to day transaction රෙකෝඩ් කරලා day to day transaction රෙකෝඩ් කරලා ඒ day to day transaction වල result එක ප්‍රතිඵලය කම්පනි එකේ ඩිරෙක්ටර්ස්ලට මැනේජ්මන්ට් එකට අවශ්‍ය වෙනවා තීරණ decision ගන්න financial reports විශේෂයෙන්ම financial statement අවශ්‍ය වෙනවා. එහෙනම් accountant කෙනෙක්ගෙන් වෙන්නේ මොකද්ද? day to day කම්පනි එකේ වෙන හැම transaction එකක්ම
ඒ කම්පැනි එකේ ෆලෝ කරන ඒ කම්පැනි එක පාවිච්චි කරන ක්‍රමවේදය තුල ඒ ට්‍රාන්සැක්ෂන් රෙකෝඩ් කරලා මාසේ අන්තිමේට මැනේජ්මන්ට් account එහෙම නැත්නම් ඩිරෙක්ටර් බෝඩ් එකට අවශ්‍ය ෆයිනෑන්ෂල් ඩිසිෂන් ගන්න ෆයිනෑන්ෂල් ඉන්ෆෝමේෂන් ප්‍රොවයිඩ් කරන එක. ඉතින් එතනදී ගොඩක්ම වැදගත්ම දේ තමයි ඒ කම්පැනි එකේ account set එක එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්. එතකොට මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් අපි අවුට්පුට් එකක් විදියට මැනේජ්මන්ට් එකට දෙන්න නම් ඇකියුරේට්ලි කම්පැනි එකේ ඩේ ටු ඩේ ට්‍රාන්සැක්ෂන් ඒගොල්ලන්ගේ හරියට රෙකෝඩ් වෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කම්පැනිස් ගත්තට පස්සේ ඉස්සර නම් මේ ඩේ ටු ඩේ ට්‍රාන්සැක්ෂන් රෙකෝඩ් කරන්න ගොඩක් මැනුවල් ක්‍රමවේද භාවිතා කරා. හැබැයි අද කාලේ එහෙම වෙන්නේ නැහැ. හැම කම්පැනියක්ම වගේ ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිසස් ඉඳලා large and මේ කියන්නේ large උදාහරණයක් විදිහට PLC වගේ large enterprise වෙනකම්ම ගොඩාක් කම්පැනිස් ඒගොල්ලන්ගේ day to day transaction record කරන්න ඊට පස්සේ ඔපරේෂන් එක properly handle කරන්න මාසයන්තිමේට management accounts prepare කරන්න පාවිච්චි කරන මොකක් හරි accounting system එකක් එහෙමත් නැත්නම් ERP system එකක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙනම් අන්නේ සිස්ටම් එක පාවිච්චි කරලා තමයි ඒ ආයතනයේ ඩේ ටු ඩේ ට්‍රාන්සැක්ෂන් රෙකෝඩ් කිරීම සහ පීරියොඩිකලි මැනේජ්මන්ට් එකට ඕනේ රිපෝට්ස් සබ්මිට් කරන්න එහෙම නැත්නම් ප්‍රිපෙයාර් කරන්නේ. ඉතින් අපි accountantලා විදිහට එහෙම නැත්නම් part time එහෙම නැත්නම් මේ කම්පැනිස් වල accounting services දෙන පුද්ගලයෝ විදිහට අපෙන් වෙන්න ඕනේ රෝල් එක තමයි කම්පැනි එකේ ඩේ ටු ඩේ ට්‍රාන්සැක්ෂන් ප්‍රොපර්ලි රෙකෝඩ් කරලා monthly accounts ටික මැනේජ්මන්ට් එකට ඩිසිෂන් එක ගන්න දෙන එක. ඒ විතරක් නෙවෙයි ඒ කම්පැනි එකට බලපාන ඒ ආයතනයට බලපාන එක එක රෙගියුලේටර් රික්වයර්මන්ට්ස් තියෙනවා ස්පෙસિෆිකලි ටැක්සස් වගේ. එතකොට මේ ටැක්සස් ඒ ආයතනයට අදාළ ටැක්සස් ටික හරියට රෙකෝඩ් කරලා ඒවා වෙලාවට පේමන්ට් කරලා ඒ වගේම ඒවා ඒ එක එක ටැක්ස් ටයිප් එකට අදාළ ටැක්ස් රිටර්න් එහෙම නැත්නම් අපි කියනවා බදු වාර්තා ඉන්ලන්ඩ් රෙවිනියු ඩිපාර්ට්මන්ට් එකට ටයිම්ලි සබ්මිට් කරලා ඔන්න ඔය දේවල් තමයි accountant කෙනෙක්ගේ රෝල් එක වෙන්නේ. ඉතින් මෙන්න මේ රෝල් එක accurately responsibility එකක් ඇතිව කරන්න ඔයාට අවශ්‍ය වෙනවා areas ගණනාවක knowledge එක. ඉතින් ඒ අතර ඔයගොල්ලෝ දන්නවා ෆයිනෑන්ස් කියලා කියන්නේ තනිකරම අපි ඩේටාත් එක්ක තමයි ඩීල් කරන්නේ. එතකොට ඩේටා කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අමුතුවෙන් කියන්න ඕනේ Excel කියන එක. එතකොට ඔයාට පැහැදිලි Excel idea එකක් තියෙන්න ඕනේ. මොකද අපි කම්පැනි එකේ accounting system එකක් පාවිච්චි කරත් අනිවාර්යෙන් ඒකෙන් ගන්න data වලින් ඔයාට management එකට ඕනේ reports ටික දෙන්න අනිවාර්යෙන්ම Excel skill එක අවශ්‍ය වෙනවා. Excel skill එක අවශ්‍ය වෙනවා. ඔයාගේ කම්පැනි එක මොන සිස්ටම් එක පාවිච්චි කරත් ඒ සිස්ටම් එකෙන් මැනේජ්මන්ට් එකට ඕනේ හැම ඉන්ෆෝමේෂන් එකක්ම හැම රිපෝට් එකක්ම ඒ සිස්ටම් එකේ රෙඩිලි අවේලබල් නැති වෙන්න පුළුවන්. එතකොට මැනේජ්මන්ට් එකට ඕනේ රිපෝට් එක දෙන්න නම් ඔයාට අවශ්‍ය වෙනවා data. ඒ data ටික ඔයාට ලේසියෙන්ම ඔයාගේ කම්පැනි එක පාවිච්චි කරන සිස්ටම් එක හරහා ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ සිස්ටම් එකේ තියෙනවා raw data මැනේජ්මන්ට් එකට ඕනේ ස්පෙસિෆික් රිපෝට් එකක්. එහෙනම් ඔයාට කැපැසිටි එක තියෙන්න ඕනේ මැනේජ්මන්ට් එක ඉල්ලන දේ මැනේජ්මන්ට් එකට අවශ්‍ය රිපෝට් එක ඒ විදිහට Excel පාවිච්චි කරලා හදන්න. එහෙනම් මෙන්න මේ Excel කියලා කියන්නේ අනිවාර්යයෙන්ම accountant කෙනෙක්ට finance field එකේ ඉන්න අපිට අතිශය වැදගත්. එතකොට අපි මේ bookkeeping course එකේදී ගොඩාක් දැන් Excel ගත්තට පස්සේ ඔයා දන්නවා Excel කියන්නේ හෙන ලොකු ඒරියා එකක්. Excelම දැන් Crown campus එකේ වෙනම මාස දෙකක Excel program එකකුත් තියෙනවා. එතකොට මේ අපි bookkeeping course එකේදී අරතරන් Excel ලොකුවට කතා කරන්න බෑ කියන එක ඔයාට තේරෙනවා. හැබැයි සමහරක් විට Excel කියන එක knowledge එක අපි දන්නේ නැහැ ඔයගොල්ලන්ගේ මොන level එකේ Excel skill එක තියෙනවද කියන එක. ඒක නිසාම අපි වෙනම lecturer කෙනෙක් දාලා ඔයාට මේ Excel වල basic formulas සහ ඊට අමතරව finance part එකේදී අපිට නිරන්තරයෙන්ම use වෙන formulas ගණනාවක් වෙච්ච ඔය VLOOKUP ඊට පස්සේ pivot table වගේ
ෆන්ක්ෂන්ස් කොහොමද අපේ data එක ඩීල් කරද්දි පාවිච්චි කරන්න කියන එක කියලා දෙන සෙෂන්ස් කීපයකුත් අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී කරනවා. ඉතින් අන්න ඒකයි මේ ක්‍රවුන් කැම්පස් එකේ මේ බුක් කීපින් කෝස් එකේ විශේෂත්වය. හරිද? එතකොට මෙහෙම කෝසස් ඔයා දැකලා නැතිව ඇති බුක් කීපින් වගේ දෙයකට කෝස් එකක් නෑ ලංකාවේ මම දැකලා තියෙන විදිහට. නමුත් අපි ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ වැඩ කරනකොට අනිවාර්යෙන් මේ දේවල් මේ අපි කෝස් එකේදී කතා කරන දේවල් අපි අනිවාර්යෙන්ම කරනවා. ඉතින් ඒක නිසාම තමයි අපි මේ වගේ ප්‍රායෝගික කෝස් එකක් විදිහට මේක ඩිලිවර් කරන්නේ. මොකද දන්න කට්ටිය ගොඩක් අය මේක Taman දන්න දේ හැමදේම කියලා දෙන්නේ නැහැ. නමුත් අපේ පොලිසි එක ටිකක් වෙනස්. අපි දන්න දේ ස්ටුඩන්ට්ස්ලට අඩුවක් නැතුව කියලා දෙන එක තමයි අපේ මේ ප්‍රෝග්‍රෑම් වල ඔබ්ජෙක්ට් එක. ඉතින් ඒක නිසාම මේ වැඩේ කරන වැඩේ හරියට කරන්න ඕනේ නිසා අපි වෙනම Excel ප්‍රෝග්‍රෑම් එකක් මිනිමම් අපි මෙතන සෙෂන්ස් දෙකක් කරනවා. එතකොට ස්ටුඩන්ට්ස්ලාගේ රික්වෙස්ට් එක මත අපිට තව ඕනනම් ඇඩිෂනල් සෙෂන් එකක් දාන්න පුළුවන්. නමුත් අපි මේ සෙෂන්ස් දෙකේදී ඕගොල්ලොන්ට මේ මොකද මේක fully Excel කියන එක මම කිව්වා මාස දෙකක් පුරාවට වුණත් තුනක් වුණත් අපිට කරන්න පුළුවන් ඒරියා එකක්. ඉතින් අපි හිතන ඕගොල්ලොන්ට යම් අයිඩියා එකක් ඇති කියලා. ඒක නිසාම අර ෆයිනෑන්ස් අපි යූස් කරන සිස්ටම් එකකින් ගන්න රෝ ඩේටා මැනේජ්මන්ට් එකට ඕන විදියට රිපෝට් වලට කන්වර්ට් කරන්න අතිශය වැදගත් වෙන ෆන්ක්ෂන්ස් ටූල්ස් කීපයක් අපි මේ Excel මොඩියුල් එකේදී කතා කරනවා. ඉතින් ඒක තමයි මේ කෝස් එකේ ෆස්ට් මොඩියුල් එක. මොකක්ද? මෙන්න මේ Excel මොඩියුල් එක. ඊට පස්සේ අපි Excel මොඩියුල් එකෙන් පස්සේ ඕගොල්ලොන්ට කතා කරනවා. මම ඒක මෙතන ස්පෙસિෆිකලි දැම්මේ නැහැ. මොකද ඒක අපි සමහරක් අයට මෙතන work experience නැති අය ඉන්න පුළුවන්. ඒක නිසා අපි ඉස්සල්ලාම ඕගොල්ලොන්ට කම්පැනි එකක normally දැන් ඕගොල්ලෝ දන්නවා කම්පැනි එකක වෙන day to day transaction අපි මොන සිස්ටම් එක පාවිච්චි කරත් ආයතනය තුල පැහැදිලි process එකක් තියෙන්න ඕනේ මේ transaction record වෙන්න. උදාහරණයක් විදිහට කම්පැනි එකේ payment එකක් කරනකොට payment voucher එකක් raise වෙන්නේ නැත්තම් ඒ කම්පැනි එකේ මොන SAP වගේ සිස්ටම් එකක් තිබ්බත් වැඩක් නැහැ. හරිද? ඒ payment එකට supporting documents attach වෙච්ච payment voucher එකක් raise වෙන්නේ නැත්තම් ඒකට අදාළ authority levels වලින් approval හම්බෙන්නේ නැත්තම් ඒක properly document වෙන්නේ නැත්තම් system එකට data enter කරන්න කලින් එහෙනම් ඒ කම්පැනි එකේ ප්‍රශ්නයක්. හැමදේම system එකකින් කරන්න බෑ. එහෙම නිසා අර manual process එකකුත් උතන තියෙනවා. ඒක නිසා අපි Excel module එකෙන් පස්සේ අපි specifically කම්පැනි එකක තියෙන processes ඒ වගේම ඒ එක එක processes වලට involve වෙන documents source document ඒ source document කොහොමද file කරන්න ඕනේ මෙන්න මේ වගේ දේවලුත් අපි මේකෙදි කතා කරනවා. ඒකයි මේකේ විශේෂත්වය. අපි ඒ දේවල් කතා කරලා ලෝකේ වැඩිපුරම පාවිච්චි කරන accounting වලට small and medium enterprises වල වැඩිපුරම භාවිතා කරන softwares දෙකක් අපි මේ course එකේදී ඕගොල්ලොන්ට හරිම සරලව කියලා දෙනවා. ඒ softwares දෙක තමයි ඔයගොල්ලෝ දන්නවා. QuickBook Online කියන software එක සහ Soho Books කියන softwares දෙක. ඉතින් මේ දෙක අද ලෝකේ වැඩිපුරම small and medium enterprises භාවිතා කරන softwares දෙකක්. විශේෂයෙන් ඔතන වැඩිපුරම පාවිච්චි කරනවා QB. ඒ වගේම දැන් ගොඩාක් Soho Books කියන software එකත් use කරනවා ගොඩක් companies. ඉතින් අන්න ඒ softwares දෙක අපි decide කරා ඕගොල්ලන්ට මේ course එකේදී කියලා දෙන්න. ඉතින් මේ softwares දෙක ගත්තොත් එහෙම මේ softwares දෙකේ ගත්තොත් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දෙක විතරක් නෙවෙයි තව Xero කියලා තියෙයි, Tally කියලා තියෙයි, ඊට පස්සේ SAP කියලා තියෙයි, IFS කියලා තියෙයි, ඊට පස්සේ MyOB කියලා තියෙයි, Sage කියලා තියෙයි. ඉතින් ඔය වගේ සිස්ටම් ගණනාවක් තියෙනවා. හැබැයි ඔය හැම සිස්ටම් එකක්ම අපිට ප්‍රායෝගිකව මේ කෝස් එකේදී කරන එක අමාරුයි. හැබැයි මේ ඕනෙම software එකක ඇතුලේ ස්ට්‍රක්චර් එක same. දැන් අපි සිස්ටම් එකක් ගත්තොත් ඒ සිස්ටම් එකේ කම්පැනි එකේ data enter කරන්න කලින් ඒ සිස්ටම් එක setup කරගන්න තියෙනවා.
කම්පැනි එකට ඕන විදිහට සෙටප් කරගන්න තියෙනවා. අපි ඒකට කියනවා මාස්ටර් ඩේටා සෙටප් කරනවා, chart of accounts හදනවා. හරිද? ඊට පස්සේ මේකේ ටැක්සස් ටික හරියට ඩිෆයින් කරගන්නවා. මේ වගේ දේවල් ඔයා මොන සිස්ටම් එක පාවිච්චි කරත් ඒ රූල්ස් ටික සේම්. ඒක නිසා අපි මේ සොෆ්ට්වෙයාර්ස් දෙක ස්පෙસિෆිකලි කතා කරාට අර අපි කතා කරන දේවල් මාස්ටර් ඩේටා සෙටප් එක ඊට පස්සේ ටැක්සස් කොහොමද සිස්ටම් එකේ සෙටප් කරන්නේ chart of accounts වගේ දේවල් මොන සිස්ටම් එකෙත් කොමන්ලි අපිට ඇප්ලයි වෙන දේවල්. ඒක නිසා අපි ඒ කියන ඒරියාස් ටිකක් ගැඹුරට කතා කරනවා. හරිද? ඉතින් ඒ නොලෙජ් එක ඔයාට මේ සොෆ්ට්වෙයාර්ස් දෙකේදී විතරක් නෙවෙයි අනිත් ඕනම සොෆ්ට්වෙයාර් පාවිච්චි කරද්දී ඔයාට අනිවාර්යෙන් වැදගත් වෙනවා. හැබැයි සොෆ්ට්වෙයාර්ස් විදියට අපි QB කොහොමද යූස් කරන්නේ වගේ කම්පැනි එකේ ට්‍රාන්සැක්ෂන් රෙකෝඩ් කරලා ඒකේ ඩේ ටු ඩේ රිපෝට්ස් වලට කොහොමද ඩේටා ගේනකම් ඔයා යූස් කරන්නේ QB ඔන්ලයින් එක. ඊට පස්සේ සෝහෝ බුක්ස් කියන සොෆ්ට්වෙයාර් එක කොහොමද ඔයගොල්ලන්ගේ කම්පැනි එකට යූස් කරන්න සෙටප් කරගන්න තැන ඉඳලා රිපෝට්ස් වෙනකම් පාවිච්චි කරන්න කියන එක අපි කතා කරනවා. එතකොට මේ සොෆ්ට්වෙයාර්ස් දෙකේදීම මම කිව්වා වගේ සෙටප් පාර්ට් එක ට්‍රාන්සැක්ෂන් එන්ටර් කරන විදිය, බැංකින් පැත්ත හැන්ඩල් කරන විදිය, ඊට පස්සේ ඇඩ්වාන්ස් ඔප්ෂන්ස් තියෙනවා. උදාහරණයක් විදියට ප්‍රොජෙක්ට් කොහොමද මැනේජ් කරන්නේ මේ වගේ සොෆ්ට්වෙයාර් එකක් යූස් කරලා. ඊට පස්සේ ඉන්වෙන්ටරි මල්ටිපල් ඉන්වෙන්ටරි ලොකේෂන්ස් තියෙදි කොහොමද සිස්ටම් එක සෙටප් කරගන්නේ. මෙන්න මේ වගේ ඇඩ්වාන්ස් ෆීචර්ස් අපි මෙතනදී ඔයගොල්ලොත් එක කතා කරනවා. අවසාන වශයෙන් QB කොහොමද යූස් කරන්නේ මැනේජ්මන්ට් එකට ඕනේ රිපෝට්ස් ටික ගන්න. P&L එක, බැලන්ස් ෂීට් එක, කෑෂ් ෆ්ලෝ එක, accounting receivable, එහෙම නැත්නම් debtors aging ගන්න කොහොමද, inventory report, inventory valuation, trade payable, හරිද? inventory items වල movement, මේ ඕනෙම දෙයක් කොහොමද මැනේජ්මන්ට් එකට ඕනේ රිපෝට්ස් කොහොමද අපි මේ සිස්ටම් එකෙන් ගන්න කියන එක අපි ඕගොල්ලොත් එක්ක කතා කරනවා. ඉතින් මේකෙදි QB වලදී වගේම සෝහෝ බුක්ස් වලදීත් ඒ විදිහම තමයි අපි සෙටප් පාර්ට් එක ට්‍රාන්සැක්ෂන් රෙකෝඩ් කරන පැත්ත, බැංකින් උදාහරණයක් විදිහට බැංක් රෙකන්සිලියේෂන් කොහොමද මේ සිස්ටම් එකෙන් කරන්නේ, ඊට පස්සේ සෝහෝ එකේ තියෙන ඇඩ්වාන්ස් ෆීචර්ස් මොනවද, ඒ වගේම අර කිව්වා වගේ මැනේජ්මන්ට් එකට ඕනේ රිපෝට්ස් ටික කොහොමද සෝහෝ වලින් අපි ගන්න කියන එක ඉන් ඩීටේල් කතා කරනවා. ඉතින් ඔයාලට මෙතන විශේෂයෙන්ම කියන්න ඕනේ මේක නිකන් අපි නිකන් ස්ටෙප් ටිකක් කියලා දීලා ඒ ස්ටෙප් ටික ෆලෝ කරන්න එතකොට මේක කරගන්න පුළුවන් ඒ ටයිප් එකේ උගන්නන එකක් නෙවෙයි. අපි මේ දාන්නේ දැන් ගොඩාක් මේ වගේ කෝසස් තියෙනවා නිකම්ම මේක කොහොමද මේ ස්ටෙප් ටික මතක තියාගෙන කරන්නේ. එහෙම වැඩක් නැහැ. මොකද මේ නොලෙජ් එක ඔයාට මොන සිස්ටම් එක පාවිච්චි කරත් මේ අදාළ වෙන විදිහට කොහොමද මේක ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න කියන එක තමයි අපි ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් එතනදී අපි ඕගොල්ලොන්ට 1-to-1 sessions පවා තියෙනවා. අපි ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එක දෙනවා. ඕගොල්ලොන්ට තියෙන ටෙක්නිකල් එන ඉෂුස් මේ සොෆ්ට්වෙයාර්ස් වල කතා කරන්න. ඉතින් ඒකයි මේ කෝස් එකේ තියෙන විශේෂත්වය. ඊට පස්සේ මේ සොෆ්ට්වෙයාර් මේ දෙකට විතරක් නෙවෙයි හැම සොෆ්ට්වෙයාර් එකටම වැදගත් දෙයක් තමයි ඔය ටැක්සස් කොහොමද සෙටප් කරගන්නේ. සමහරක් විට ඔයාගේ කම්පැනි එක VAT වලට රෙජිස්ටර් වෙ ඇති, ඔයාගේ කම්පැනි එක SSCL වලට රෙජිස්ටර් ඇති. සමහරක් කම්පැනි තියෙනවා SSCL කස්ටමර්ට පාස් කරනවා. ඒතර කස්ටමර්ට පාස් කරන වෙලාවක VAT එක charge වෙන්න ඕනේ SSCL උත් එක amount එකට. ඉතින් මෙන්න මේ කම්පැනි එකේ පොලිසි එක අනුව ටැක්සස් ටික හරියට කැල්කියුලේට් වෙලා ඒ අදාළ ටැක්ස් amount එක සේල්ස් කරන්න හරි account එකට ක්‍රෙඩිට් වෙලා ටැක්ස් පේමන්ට් ටික කොහොමද හරියට පීරියොඩිකලි අදාළ පේබල් account එකට රෙකෝඩ් වෙලා පීරියොඩිකලි ඔයාට taxes due එහෙම නැත්නම් outstanding taxes ටික කොහොමද ටක් ගාලා බලාගන්නේ. අන්න ඒ විදිහට සිස්ටම් එක taxes වලට ගැලපෙන විදිහට සෙටප් කරන විදිහ අපි මෙතනදී කියලා දෙනවා. විශේෂයෙන් මේක හරිම වැදගත් දෙයක්. ඒකයි මේ කියන්නේ configuring tax settings in QB and SOHO කියන එක අපි මෙතනදී කතා කරනවා. ඊට පස්සේ financial statement දැන් ඔගොල්ලෝ දන්නවා මේ සිස්ටම් එකෙන් එන්නේ මේ සිස්ටම් එකේ තියෙන ෆෝමැට් එකකට අපිට ඕන විදිහට මේ ෆෝමැට් එක චේන්ජ් කරගන්න පුළුවන්. කොහොම වුණත් ඒ ෆෝමැට් අපි කස්ටමයිස් කරපු ෆෝමැට් එකකට හරි ගන්නවා. හැබැයි මතක තියාගන්න ඔයගොල්ලෝ දන්නවා
ඔඩිටර්ස්ලා ගත්තොත් එහෙම ඔයාගේ කම්පැනි එක ඔඩිට් කරද්දී ඔඩිටර්ස්ලට මේ QB එකේ එන මේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එක එහෙම නැත්නම් බැලන්ස් ෂීට් එක සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ප්‍රසිද්ධ කරන ෆෝමැට් එකට මේක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් ට්‍රයල් බැලන්ස් එක අරගෙන කොහොමද අර කියන සිස්ටම් මේ ඔඩිටර්ස්ලගේ රික්වයර්මන්ට් එකට ගැලපෙන විදියට මේක කොහොමද ගලපගන්නේ කොහොමද ඒක ඒ ෆෝමැට් එකට ලින්ක් කරගන්නේ කියන එකත් අපි මෙතනදී කතා කරනවා. ඉතින් ඒක නිසා හරිම වැදගත්. ඒ වගේම ඔඩිටර්ස්ලට ඕනි වෙන විදිහට සිස්ටම් එකේ තියෙන දැන් ටයිම් ටු ටයිම් ජර්නල් එන්ට්‍රීස් දාන්න ඕනේ. ටයිම් ටු ටයිම් ටැක්ස් account ක්ලියර් වෙන්න ඕනේ. ඒ වගේ දේවල් පවා අපි මෙතනදී කතා කරනවා. පැහැදිලි ඇති එහෙනම් මේ කෝස් එකේ අපි මොනවද කරන්න කියන එක. හරිද? එතකොට මම අර කලින් කිව්වා වගේ මේක ඇයි මේ කෝස් එක ටිකක් විශේෂ මේ කෝස් එකේදී අපි අර softwares දෙකම ඕගොල්ලන්ට කතා කරනවා. මේකෙදි full cycle එක ඒ කියන්නේ මේ softwares දෙකම ඕගොල්ලෝ දන්නවා web based softwares දෙකක්. ඒ කියන්නේ ඔයාට දැන් උනත් ගිහිල්ලා මේ software දෙකේ license purchase කරන්න පුළුවන්. ඒතර license purchase කරන තැන ඉඳලා කම්පැනි එකේට ගැලපෙන විදියට software දෙක setup කරගන්නකම් අපි මෙතනදී full cycle එක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම ටැක්සස් වලට ගැලපෙන විදිහට සිස්ටම් එක සෙටප් කරන විදිහ ඊට පස්සේ අර අපි කිව්වා වගේ Excel දැන් මේකේ සිස්ටම් එක 100% මම කියන්නේ මැනේජ්මන්ට් එකට ඕනේ රිපෝට්ස් 100% ඒ විදිහටම එනවයි කියලා. හැබැයි සිස්ටම් එකේ තියෙනවා ඉන්ෆෝමේෂන් සිස්ටම් එකේ තියෙනවා ඩේටා ඒ ඩේටා වලින් මැනේජ්මන්ට් එකට ඕනේ රිපෝට්ස් ටික හදාගන්න විදිහ ඕගොල්ලොන්ට වැදගත් වෙනවා අර Excel functions ටික හරහා. ඉතින් අපි Excel functions ටිකක් මේකේ කතා කරන එක මේ කෝස් එකේ තියෙන විශේෂත්වයක්. එහෙනම් මම හිතනවා පැහැදිලි ඇති කෝස් එකේ කන්ටෙන්ට් එක සහ මේ කෝස් එක අපි ඇයි විශේෂ කියන එක. එතකොට මේ කෝස් එක කාටද හොඳ කියලා ඇහුවොත් කාටද මේක අයිඩියල් මේක මොන වගේ අය ෆලෝ කරොත්ද මේක හොඳ. එතකොට ඔබ්වියස්ලි ඔයගොල්ලෝ දන්නවා ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ වර්ක් කරන කෙනෙක් නම් ඔයාට මේක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒ කියන්නේ accountantලා account executiveලා වගේ කට්ටිය ඒ වගේම දැනට ඔයා කම්පැනි එකක accounts department එකේ වැඩ කරනවා. ඒ කම්පැනි එකේ තියෙන්නේ desktop versions වෙන්න පුළුවන් යම් සිස්ටම් එකක උදාහරණයක් විදිහට QB වල වැඩ කරන හැබැයි QB එකේ තියෙන්නේ desktop version එක. හැබැයි දැන් ඒ desktop version වලින් company sign වෙනවා web based එහෙම නැත්නම් අපි කියනවා online softwares වලට තමයි companies move වෙන්නේ. ඉතින් එතනදී අර වගේ working experience එකක් නම් තියෙන්න ඔයාට අනිවාර්යෙන් මේක අතිශය වැදගත් වෙනවා. web based එහෙම නැත්නම් අපි කියන cloud based softwares use කරන්නේ කොහොමද company එකක accounts වලට කියන එක. ඊට පස්සේ small and medium enterprises වල owners ලා වෙන්න පුළුවන්. ඒ වල accounts කරන අය වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ අයට මේ කෝස් එක වැදගත් වෙනවා. ඊට පස්සේ ග්‍රැජුවේට්ලට, අන්ඩර් ග්‍රැජුවේට්ලට, AAT chartered වගේ කරන ස්ටුඩන්ට්ස්ලට ඉදිරියේදී ෆයිනෑන්ස් සෙක්ටර් එකේ ජොබ් එකක් බලාපොරොත්තු වෙන ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක අවශ්‍ය වෙන හැමෝටම මේ කෝස් එක වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ගොඩක් කට්ටිය ඉන්නවා ෆ්‍රීලාන්ස් වැඩ කරන කට්ටිය. එහෙම නැත්නම් කම්පනීස් වල accounts ටික ෆුල් ටයිම් යන්නේ නැතුව පාර්ට් ටයිම් අරගෙන වැඩ කරන අය. ඉතින් අපි කියනවා ඒගොල්ලන්ට ෆ්‍රීලාන්සර්ස්ලා කියලා. ඉතින් ඒ වගේ අයටත් මේක අතිශය වැදගත් වෙනවා මේ කෝස් එක ෆලෝ කරන එක. ඉතින් තවත් දෙයක් තමයි මේ කෝස් එක ෆලෝ කරන ස්ටුඩන්ට්ස්ලට මේ ක්‍රවුන් කැම්පස් එකේ ගොඩාක් කෝසස් කරන්නේ accounting and tax consultancy firm දෙකක් එක්ක එකතු වෙලා. සමහරකට ඔයගොල්ලෝ අහලා ඇති analytics කියලා තියෙනවා tax firm එකක්. ඊට පස්සේ my accountant කියලා තියෙනවා private company එකක්. ඒගොල්ලෝ ස්පෙෂලායිස් වෙලා තියෙන්නේ accounting සහ bookkeeping වගේ services වලට. ඉතින් ඒ ආයතන දෙකක් ක්‍රවුන් කැම්පස් එකත් එක්ක එකතු වෙලා තියෙනවා මේ කෝස් එක ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකලි ඩිලිවර් කරන්න. ඉතින් ඒක නිසා මේ කෝස් එක ෆලෝ කරන අයට ඔය ඇනලිටික්ස් සහ my accountant කියන කම්පැනි දෙකේ part time assignment වලට වැඩ කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ කෝස් එක ෆලෝ කරන අයට my accountant හරි ඇනලිටික්ස් හරි කියන කම්පැනි දෙකෙන් එකක part time වැඩ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ බෙනිෆිට් ගණනාවක් මේ කෝස් එක ෆලෝ කරන ඔයාට තියෙනවා. එතකොට මේ කෝස් එකේ ඩියුරේෂන් එක 3 months. ඊට පස්සේ මේක ගත්තොත් එහෙම අපි ඔන්ලයින් කරනවා. අපි මේකේ
ෆිසිකල් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා නම් හැබැයි ගොඩක් දෙනෙක් තියෙන වර්කින් කමිට්මන්ට් එක සහ ගොඩක් අවුට්ස්ටේෂන් ස්ටුඩන්ට්ස්ලා මේ කෝස් එක ෆලෝ කරන හින්දා දැන් කලින් බැච් එකේ එහෙම අපි ෆිසිකල් බැච් එකක් කරනවා කිව්වට ෆිසිකල් වලට වැඩිය ෆිසිකල් කීප දෙනයි රික්වෙස්ට් කරේ හැබැයි 95%ක්ම ඔන්ලයින් තමයි රික්වෙස්ට් කරේ හැබැයි කරන්න පුළුවන් නම් හොඳයි ෆිසිකල් ජොයින් වෙනවා නම් හැබැයි කීප දෙනෙක් විතරක් ඉඳලා කරන එක ප්‍රායෝගික නැති හින්දා අපි ලාන්ස් බැච් එක තනිකරම ඔන්ලයින් වලින් තමයි කරේ හේතුව ගොඩක් අවුට්ස්ටේෂන් වල කොළඹින් පිට කොළඹ වීකෙන්ඩ් එකේ කොළඹට එන්න අපහසු අය ජොබ් කරන අය ඉන්නවා ඒක නිසා ගොඩක් දෙනෙක් ඔන්ලයින් කෝස් එකට කැමති හින්දා ඔන්ලයින් එක තමයි ෆලෝ කරේ ඉතින් ওই විදිහට තමයි ප්‍රෝග්‍රෑම් ස්ට්‍රක්චර් එක Zoom එකේ තියන්නේ. එතකොට හැම සෙෂන් එකකම රෙකෝඩින් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. එතකොට මේ රෙකෝඩින් වලට ෆලෝ කරන්න පුළුවන් සමහරක් සෙෂන්ස් වල අපි ප්‍රී රෙකෝඩඩ් සෙෂන්ස් දෙනවා. එතකොට ඔයාට අර අපි කියන්නේ මේ software එක use කරන විදිහ step by step ඔයා දැනගන්න එක අපි live කරනට වඩා ඔයාට රෙකෝඩින් එකක් දෙන මේක බලලා එන්න live පන්තියට. එතකොට අර ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න තමයි අපි live session එකේදී කතා කරන්නේ. ඉතින් අන්න ඒ වගේ ප්‍රැක්ටිකල් විදියට අපි මේ කෝස් එක කරනවා. ඉතින් මම හිතනවා කරන විදිය පැහැදිලි. ඊට පස්සේ ගොඩක් දෙනෙක් අහපු කාරණාවක් මේක කෝස් එකට කොහොමද කොච්චරක් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනද කියන එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මාස 3ක් පුරාවට Excel ප්‍රෝග්‍රෑම් එකක් ඒ වගේම softwares දෙකක් හැබැයි අමතක කරන්න එපා මේ ප්‍රෝග්‍රෑම් එකේදී නිකම්ම softwares දෙක පාවිච්චි කිරීම විතරක් කියලා දෙන්නේ නැහැ. එහෙම ඕන තරම් courses තියෙනවා. මේකේ එහෙම නෙවෙයි අපි Excel කියලා දෙනවා. ඊට පස්සේ අපි මෙතනදී කම්පැනි එකක processes අපි softwares දෙක කියලා දෙන්න කලින් කම්පැනි එකක කොහොමද documents handle වෙන්න ඕනේ මොන documents ද trace වෙන්න ඕනේ කොහොමද මේ processes design වෙන්න ඕනේ අන්නේ business processes ගැන කතා කරනවා. ඊට පස්සේ taxes important taxes ගැන කතා කරනවා මේ ප්‍රෝග්‍රෑම් එකේදී කොහොමද සිස්ටම් එකට ගැලපෙන විදිහට කම්පැනි එකේ තියෙන legal framework එක ඇතුලේ සිස්ටම් එක set up කරගන්න taxes වලට එතනදී ඔයාලට taxes ගැන overall idea එකක් දෙනවා අන්න ඒ වගේ අර comprehensive අර traditional නිකන් software එකක් කියලා දෙන course එකක් නෙවෙයි මේක. ඉතින් ඒක වෙනුවෙන් මාස 3ක් පුරාවට කරන investment එක තමයි ඕක. එතකොට මේ කෝස් එක කොහොමද ෆලෝ කරන්නේ? එහෙනම් මම හිතනවා සමහරක් විට මේ ලයිව් ජොයින් වෙලා ඉන්න වගේම මේ වීඩියෝ එක බලන ඔයා තියෙනවා ක්‍රවුන් කැම්පස් එකේ වෙනම මේ බුක් කීපින් කෝස් එක ෆලෝ කරන ස්ටුඩන්ට්ස්ලාගේ ගෲප් එකක්. ඉස්සෙල්ලා මේ ගෲප් එකට ජොයින් වෙන්න මේ වීඩියෝ එකේ ඔයා දැනටම නැත්නම් මේ වීඩියෝ එකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ලින්ක් එකක් අන්නේ ලින්ක් එකෙන් ගෲප් එකට ජොයින් වෙන්න ඊට පස්සේ LMS එකක් තියෙනවා LMS එකේ රෙජිස්ටර් වෙන්න ඒ LMS එකෙන් හැම ලයිව් සෙෂන් එකකම රෙකෝඩින් ඔයාට දෙනවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ එතකොට පේමන්ට් ඔයාට one time හරි ඔන්ලයින් කරන්න පුළුවන් කොකෝ පේමන්ට් තියෙනවා බැංක් ට්‍රාන්ස්ෆර්ස් පුළුවන් ඩිපොසිට් පුළුවන් ඒ ඕනෙම ක්‍රමයකට පේමන්ට් කරන්න පුළුවන් ඉතින් ওই ටික තමයි විශේෂයෙන් කියන්න ඕනේ මම හිතනවා ඔයාට මේ කෝස් එක අපි කරන විදිය ගැන පැහැදිලි අයිඩියා එකක් එන්න ඇති. ඉතින් ඔයා කැමති නම් ඔයා හිතනවා නම් මේක ඔයාට ප්‍රායෝගිකව උදව් වෙයි කියලා ඔයාට එනම් ෆලෝ කරන්න පුළුවන්. right මොනවා හරි කෝස් එක ගැන තවදුරටත් කියවුන් නැති ඔයාට ඩවුට් තියෙන දේවල් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. අපි කෝස් එක ස්ටාර්ට් කරනවා සෙප්තැම්බර් 1st වීක් එකේ ඉඳලා අපි possible time ඕක තියන්නේ සතිය දවස්වල සහ වීකෙන්ඩ් එකේ රැට තමයි තියෙන්නේ. එතකොට ගොඩක් අය ජොබ් කරන ඉඳා ආෆ්ටර් ඔෆිස් තමයි. මොකද එක දවසක් විතරක් කරලා මේවා වෙන්නත් බෑ. මුල කාලේ සතියේට එකක් වුණාට මැදදී මේකේ ප්‍රැක්ටිකල් දැන් ඕගොල්ලන්ට අසයින්මන්ට් එහෙම දෙනවා. අපි ඉස්සෙල්ලාම softwares ටික කියලා දීලා ඒ assignment දීලා ඒ assignment කරගෙන තමයි ඒ කියන්නේ ඔයා software එකේ අපි දෙන transaction system එකේ record කරන්න ඕනේ. system එකේ record කරලා තමයි මේ ඔයා මේක practice කරන්න ඕනේ. නැතුව මේක අර සාම්ප්‍රදායික පන්තියක් වගේ එහෙම කරන්න බෑ. මේක පන්තියක් විදිහට කරන්න බෑ.
තේරෙනවද? ඒක නිසා මේ පන්තියක් විදියට කරන්න බැරි නිසා අපි ඕගොල්ලන්ට අසයින්මන්ට් දෙනවා. ඒ අසයින්මන්ට් ඕගොල්ලෝ කරලා තමයි ජොයින් වෙන්න ඕනේ. ලයිව් සෙෂන්ස් වලට ජොයින් වෙන්න ඕනේ. එතකොට සතියේට දවස් දෙකක් මුල කාලේ ඉස්සෙල්ලාම ඔයාලට මේ software අපි සමහරක් සතිවල සති දෙකක් තියෙනවා. ටිකක් මැදදී වගේ සති දෙක කරනවා. නැත්තම් මේක ඉවර කරන්න බෑ. කොහොමත් ඒ සති දෙක සතියට දවස් දෙකක් වැටෙනවා. මුල කාලේ එක දවසක් වෙන්න පුළුවන්. මැදදී චුට්ටක් ගිහිල්ලා දවස් දෙකක් වැටෙනවා. එතකොට දැන් මේක ප්‍රැක්ටිකල් කෝස් එකක් හින්දා අනිවාර්යයෙන්ම ලයිව් සෙෂන්ස් වලට පුළුවන් හැම වෙලාවෙම ජොයින් වෙන්න. නැත්තම් ගොඩක් කට්ටිය රෙකෝඩින් දෙනවයි කියලා මේ රෙකෝඩින් බලන්න ඉන්න අපරාධ එහෙම කරන්න එපා. ඔයා යම් ආයෝජනයක් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න මේක ෆලෝ කරන්න ඕන නිසා ඉතින් ඒකේ වැදගත්කම තේරුම් අරගෙන මේක ඉෆෙක්ටිව්ලි කරන්න පුළුවන් නම් විතරක් ජොයින් වෙන්න. නැත්තම් මේ අපරාධ කියන එක තමයි කියන්නේ. නැත්තම් අපිටත් කියන්න පුළුවන් මේක කරන්න කියලා. එහෙම නෙවෙයි. මේක ඔයාලා ටයිම් එක තියෙනවා නම් මේ කෙටිම කාලයක් ඇතුළේ මේ නොලෙජ් එක ගන්න කැමති නම් සහ පොඩි ඔයාගේ පැත්තෙන් මේකට කමිට්මන්ට් එකක් දෙන්න පුළුවන් නම් අනිවාර්යෙන් මේ ෆලෝ කරන්න. ක්ලියර් වුණාද හැමදේම? මොනවද තියනවද දැනගන්න? මේ කෝස් එක අන්තිම ඒක ඇත්තට වැදගත් දෙයක්. ඒක කියන්න බැරි වුණා මට. මේ කෝස් එක අන්තිමේදී අපි ඕගොල්ලන්ට දෙනවා සර්ටිෆිකේට් එකක්. මම කිව්වා මේ කෝස් එකේදී මේක තනිකරම ප්‍රැක්ටිකල් කෝස් එකක්. ඒතර මේක මේ කෝස් එකේදී ගත්තොත් එහෙම මම කියවනේ මේකේ අපි ඔයගොල්ලන්ට තනිකරම ප්‍රැක්ටිකල් කම්පැනි එකක් තමයි ඔයගොල්ලන්ට data enter කරලා හදන්න කියන්නේ. එතකොට එක්සෑම් එකේදී වෙන්නේ අපි ඔයගොල්ලන්ට data set එකක් දෙනවා කම්පැනි එකක වෙච්ච transaction. ඒ කම්පැනි වෙච්ච transaction base කරලා ඔයාලට තියෙන financial reports ටික හදලා අපිට ඒ කියන time එක ඇතුලේ QB එක නම් QB එක Soho නම් Soho use කරලා අපිට transaction ටික enter කරලා financial reports ටික submit කරන්න තියෙන එක තමයි assignment එක. final evaluation එක. ඉතින් ඔයා මේ course එක කරලා අන්තිමේට company එකේ account set එක ඔයාලට හදාගන්න බැරි නම් system එකට data ටික enter කරලා accounts අපි කියන reports ටික management එක ඉල්ලන reports ටික ඔයාලට system එකෙන් දෙන්න බැරි නම් course එක follow කරපු එකේ ඇති වැඩක් නැහැ නේ. හරිද? ඒක නිසා තනිකරම අපි නිකන් management එක වගේ අපි ඔයාලට කියන මෙන්න company එකේ වෙච්ච transaction ටික මෙන්න මේ පීරියඩ් එකට මේ ටික එන්ටර් කරලා ඉවරලා අපිට මෙන්න මේ report ටික submit කරන්න කියලා. ඕක තමයි final assignment එක. ඒතර මේ assignment එක submit කරන ඔයාට ඒ කියන්නේ ඒක හරියට reports ටික අපිට submit කරනවා කියන්නේ ඔයා ඒ knowledge එක ගත්තා කියන එක. ඒ කියන්නේ course එක සාර්ථකව ඔයා අවසන් කරා කියන එක. එතකොට අපි ඔයගොල්ලන්ට Crown campus එකේ valid certificate එකක් ඔයගොල්ලන්ට issue කරනවා. ඒ වගේ තව මොනවද තියෙන්නේ ගැටලු දැනගන්න. තව මොනවද දැනගන්න ඕනේ කෝස් එක ගැන? නෑ assignment එහෙම අමාරු නෑ. ඒ කියන්නේ දැන් කම්පැනි එක ඔය link එක ඉල්ලපුවාට link එක දැම්මා. group එකේ නැති කවුරු හරි ඉන්නනම් මෙන්න chat එකේ තියෙනවා link එක. ඒ link එකෙන් ඒ group එකට join වෙන්න. assignment එක අමාරු නෑ. දැන් මේ විදිහට ඔයාලට softwares දෙක මේ course එක follow කරාට පස්සේ softwares දෙක use කරගන්න බෑ කියලා කියන්නේ එක්කෝ අපි හරියට කරලා නැහැ එක්කෝ එයා හරියට follow කරලා නැහැ. තේරෙනවද? ඒක නිසා මේ අනිවාර්යෙන් අමාරු assignment එකක් නෙවෙයි. ඒ කියන්නේ අපි day to day company එකක වෙච්ච transaction set එකක් තමයි දෙන්නේ. ඉතින් ඒ ටික ඔයා trial version එකක් අරගෙන day to day වෙච්ච transaction අපි දෙන transaction ටික enter කරලා අපි ඉල්ලන reports ටික එවන්න තියෙන එක එහෙම අමාරු නෑ. ඔයා course එක හරියට follow කරා නම් ඒක අමාරු වෙන්නේ නෑ. ඒක නිසා ඒක issue එකක් කරගන්න එපා. මොකද අපි එකපාරට final assignment එක තියනවා නෙවෙයි. අපි ඊට කලින් අපි පොඩි assignment ඕගොල්ලන්ට දෙනවා. ඒක නිසා ඒව ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලාම ඔයාලට sample transaction දීලා ඔයාව train කරනවා. ඉතින් ඒ ටික හරියට follow කරොත් ඉතින් ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. තේරුණාද? එතන අපි පොඩි දැන් මේ course එකේ යද්දී live sessions අපි පොඩි group වලට කඩලා අපේ වෙනම team එකක් ඉන්නවා instructorsලා.
එතකොට දැන් ගොඩක් දෙනෙක් දාගෙන ඒක ලයිව් ප්‍රැක්ටිකල් නැති හින්දා අපි මේක ගෲප් වලට වින් කරනවා. අන්න ඒකයි මේ කෝස් එකේ තියෙන විශේෂත්වය. එහෙම නැහැ ලංකාවේ කිසිම කෝස් එකක්. අපි මේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා ගෲප් වලට කඩලා පොඩි ගෲප් වලට අපේ වෙන වෙනම ඉන්ස්ට්‍රක්ටර්ස්ලා දාලා ඔයගොල්ලොන්ට ප්‍රැක්ටිකලි ලයිව් ඇවිල්ලා අර තේරෙන්නේ නැති ඒවා අහගන්න ඒ වෙලාවෙම සිස්ටම් එකට ලොග් වෙලා ප්‍රැක්ටිස් කරන්න අවස්ථාව දෙනවා. ඒක නිසා අර 1-to-1 සෙෂන් එකක් අපි මෙතනදී යනවා. ඒක නිසා ඒ ප්‍රැක්ටිකල් නොලෙජ් එක අනිවාර්යෙන් මේ ප්‍රෝග්‍රෑම් එකේදී හම්බ වෙනවා. හැබැයි ඉතින් ඔයාගේ පැත්තෙන් ඔයා හරියට ෆලෝ කරන්නයි ඕනේ. තා මොනවද තියෙන ගැටලු? හරි එහෙනම් මම හිතනවා හැමදේම ක්ලියර් වෙන්න ඇති. එතකොට අපි ටයිම් ටේබල් එක ගෲප් එකට දාන්නම්. අපි සෙප්තැම්බර් 1st week එකේ ඉඳලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා කෝස් එක. එතකොට මුලින්ම කරන්න Excel training එක මිස් කරගන්න එපා. Excel training එක අතිශය වැදගත්. ඕගොල්ලන්ට හරිම සරලව Microsoft certified lecturer කෙනෙක් තමයි ඕගොල්ලන්ට Excel training එක දෙන්නේ. ඒක නිසා හරිම වැදගත් මේ ඒ Excel training එක. එතනින් අපි මේ course එක පටන් ගන්නවා. එතනින් එහාට Excel training එකෙන් පස්සේ business processes කියන training එකක් දෙනවා. ඊට පස්සේ තමයි අපි softwares වලට එන්නේ. ඉතින් ඔය වගේ පිළිවෙලට යන වැඩසටහනක් කැමති අයට එහෙනම් course එකට සම්බන්ධ වෙන්න පුළුවන්. කැමති අය register වෙන්න. එහෙනම් අපි 1st of September ඉඳලා course එක start කරනවා. අපි එතනදී live හම්බෙමු. මොනවාරි ගැටලු තියෙනවා නම් තවදුරටත් අහන්න Sir, පුළුවන්. excuse me, sir. Yes. Sir, I have already registered to the tax course. Then I should again register. Should I again register? Yes, to the actually, course? this is a different course. Then you need to separately Register register again. for this course. Yes. Okay, sir. Thank you, sir. part time ඒක වෙන්නේ මෙහෙමයි. මේ course එක දැන් අපි කිව්වා මේ course එක අපි මේ course එක කරද්දී සම්බන්ධ වෙනවා my accountant කියන company එක සහ analytics කියන company එකත් මේ program එකත් එක්ක ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ island wide client ලගේ accounting bookkeeping assignment එනවා. ඒක promise වෙන්නේ නැහැ. මොකද කොච්චරක්ද කියන එක අපිට හරියට කියන්න බැරි හින්දා. එතකොට කලින් බැජස් වල එහෙම ෆලෝ කරන අය මේ ජොයින් වෙලා කරන අය ඉන්නවා විශේෂයෙන් ටැක්ස් පැත්තට එහෙම. ඒක නිසා මේ කෝස් එක ෆලෝ කරන අයට part time වැඩ කරන්න කොහොමත් opportunity එකක් තියෙනවා. ඉතින් ඒක අපි කෝස් එක අන්තිමේදී ඒ ගැන වැඩි විස්තර දෙන්නම්. හරි එහෙනම් මම හිතනවා හැමදේම පැහැදිලි වෙන්න ඇති. එහෙනම් අර කිව්වා වගේ අපි first session එකේදී හම්බෙමු. එහෙනම් හැමෝටම good night.